එහෙම ගත්තාම කාටකට ඉතින් ඔය මේ මිහින්තලේ හාමුදුරුවෝ කියනවා අපි අහන්න ඕනෙත් නැහැ. ඉතින් මිහින්තලේ හාමුදුරුවන්ට ගෑණියෙක් නැහැ. ළමයිත් නැහැ. ගෑණියක් නැති මිනිස්සු. මිනිස්සු නැති ගෑණි. දරුවෝ නැති මිනිස්සු ගෑනු තමයි මේ රට දැන් පාලනය කරන්නේ. තරහ වෙන්න එපා. නෑ තරහ. රට පාලනය කරන්නේ එහෙම ඇත්තෝ. තරහ. ඒ අයට මේ ගැන අවබෝධයක් තියෙනවාද කියලා මම දන්නේ අම්මලා තාත්තලා දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ඒ පිළිබඳව හොයලා බලන්න ඕනේ මේ අය දැන් ගේන මොනවද ප්‍රතිසංස්කරණ. බොහොම සන්තෝෂයි අපි ආමුනේ. පළවෙනි පොයින්ට් එක තමයි මේ අපි එකින් එක පොඩ්ඩක් අහගෙන යන්නේ. ඒ තරම් ආතල් මේක මේ විග්‍රහ කරගන්න එක. ගෑනු නැති මිනිස්සු මේ රට පාලනය කරන්නේ. මිනිස්සු නැති ගෑනු, දරුවෝ නැති ගෑනු තමයි. දැන් උන් කියන විදිහට මේවා කරන්න ඕනේ නැහැ කියලානේ අපේ හාමුදුරුවෝ කියන්නේ. එහෙම ගත්තාම කාටකට ඉතින් ඔය මේ මිහින්තලේ හාමුදුරුවෝ කියනවා අපි අහන්න ඕනෙත් නැහැ. ඉතින් මිහින්තලේ හාමුදුරුවන්ට ගෑණියෙක් නැහැ. ළමයිත් නැහැනේ. ඒ කියන්නේ කාගේ හරි අනපනත් පිළිපදින්න හරි උන් ගේන යෝජනා පිළිපදින්න හරි උපදෙස් ගන්න හරි මිහින්තලේ හාමුදුරුවෝ කියන විදිහට බැඳලා ඉන්න ඕන නම් හරි ළමයි ඉන්න ඕන නම් නැත්නම් ගෑණි තමන්ගේ මිනිහව පෙන්වන්න ඕන නම් මිනිහා තමන්ගේ ගෑණිව පෙන්වන්න ඕන නම් ඒක නම් මූලික සුදුසුකම හරි මේක ඔයා කියන එක අපි අහන්න ඕනෙත් නැහැ මන් දන්නේ ඉතින් ඔයා බැඳලත් නැහැ ළමයිත් නැහැ